සුබ දවසක් කියලා පිළිගන්නවා කවියටෙක් මගේ YouTube channel එකට. ඔයාලා තාම මගේ channel එක subscribe කරලා නැත්නම් පාතින් ඉන්න subscribe button එක click කරලා bell icon-ත් all දාලා තියාගන්න. ඉතින් මේ මම අද ගෙනල්ලා තියෙන්නේ දරාස් එකෙන් මම රුපියල් 1200කට වගේ ගෙනාවු සුපිරි item එකක්. අපි මේක unpack කරලා ඒ ගැන පොඩි විස්තරයක් කතා කරමු. මුලින්ම මේකේ මේ පැත්තෙන් තියෙන ඉටි කව එක අපි අයින් කර ගන්න ඕනේ. යාළුවනේ අපි මේ ඉටි කව එක අයින් කරගත්තා. මේ තියෙන්නේ ඇත්තටම කිව්වොත් selfie stick R1S කියන item එක. මේක ඇත්තටම selfie ගන්න vlog කරන්න එහෙම වටින item එකක්. ඉතින් අපි මේකේ box එකේ තියෙන දේවල් බලමු. box එකේ පොඩි පින්තූර වගේකුයි specification වගේකුයි සඳහන් කරලා තියෙනවා. එච්චරයි යාළුවනේ මේකේ තියෙන්නේ. අපි මේක මේ යටින් තියෙන සෙලෝ ටේප් එක අයින් කරගමු යාළුවනේ. හරි යාළුවනේ සෙලෝ ටේප් එක අයින් කරගත්තා. අපි දැන් අපේ item එක එළියට ගමු. ඉතින් මෙන්න තියෙනවා අපේ selfie stick එක. මේකට ඇවිල්ලා තියෙන light එක charge කරන්න ඇවිල්ලා තියෙන micro USB cable එක. මේකට 5 volt charger dock එකක් තමයි supply කරන්න තියෙන්නේ. ඒක අපි පැත්තකින් තියාගමු. ඊට පස්සේ තියෙනවා අපේ selfie stick එක. ඉතින් මේක මෙන්න මේ විදිහට තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. මේකේ මේ හකුලට තියෙන විදිහ තමයි මේ තියෙන්නේ. මේක දිගහැරපුවාම මෙන්න මේ විදිහට දිගහැරෙනවා. ඊට පස්සේ මේකේ මේ තියෙන ස්ටික් එක අපිට ඕන විදිහකට මෙන්න මේ විදිහට දික් කර ගන්න පුළුවන්. ඔයාලට පේන විදිහක දික් කරපුවාම සාමාන්‍ය දිගක් තියෙනවා. ඒ වගේම මේකට මෙන්න මේ වගේ Bluetooth remote එකක් හම්බ වෙනවා. මේකෙන් අපිට මේකේ තියෙන මේ පොඩි LED bulb එකේ එළිය අඩු වැඩි කරගන්න ඔෆ් කරගන්න වගේ පුළුවන්. ඊට පස්සේ මෙන්න මෙතන යට අපිට පුළුවන් ඔයාලා බීමට හෝල්ඩ් කරගන්න ඕන අඬු තුනක් යටින් දිගහැර ගන්න තියෙනවා. ඊට පස්සේ යාළුවනේ මේක මෙන්න මේ විදිහකට දිගහැර ගත්තට පස්සේ මෙතන උඩින් අපිට ෆෝන් එක හෝල්ඩ් කරගෙන තැන ෆෝන් එක අදාළ විදිහට හෝල්ඩ් කරලා මෙන්න මේ ලොක් එක දාගන්න පුළුවන්. ඊට පස්සේ ආයේ ඒක කොහෙවත් හෙල්ලෙන්නේ නැහැ. ඊට මෙන්න මෙතන LED bulb එක අපිට මෙන්න මේක දාගත්ත හැකි. මේකේ මේ මෙතන පිටිපස්සේ තියෙන පොඩි ලයිට් එක. මෙතන ස්විච් එකක් තියෙනවා. ඒකෙන් ඔන් ඔෆ් කරගත්ත හැකි. එළිය අඩු වැඩි කරගත්ත හැකි ඔයාලට. ඊට පස්සේ මෙන්න මේ මෙතන ලයිට් එක තියෙන තැන උස්සලා ඔයාලට ෆෝන් එක හෝල්ඩර් කරගත්ත හැකි. ඒ වගේම මෙතන යටිනුත් තියෙනවා ඒ වගේම කෑල්ලා. ඒක අර ෆෝන් එකේ පැත්තට හෝල්ඩ් කරගන්න තියෙන්නේ. ඉතින් යාළුවනේ ඔන්න ඔය විදිහට තමයි අද දවසේ වීඩියෝ එක උනේ. ඔයාලට මේ වීඩියෝ එක හොඳයි කියලා තේරෙනවා නම් ලයික් එකක් දාලා අපිට කමෙන්ට් එකක් දාන්න. ඉතින් තවත් දවසක මේ වගේ වීඩියෝ එකකින් හම්බ වෙනකම් ඔයාලා හැමෝම පරිස්සමෙන් ඉන්න.